ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද නම් ඔයාමගේ වීඩියෝ එකක් අලුතින් බලන්නේ. channel එක subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරනවා හැමෝටම. ඔයාව තව කෙනෙක් ලස්සනට දකින්නේ ඔයාගේ බාහිර පෙනුමෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ කොණ්ඩේ, හම මේ හැමදේම අපි බාහිර පෙනුම කියලා කියන්නේ. ඉතින් ඔයාගේ මූණේ තියෙන තොල් දෙක අඳුරුයි නම්, අවපෑ වෙලා නම්, කළු වෙලා නම් එතකොට වේලිලා නම් ඔයාගේ ලස්සන තව කෙනෙක් දකින්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාව තව කෙනෙක්ට ලස්සන ප්‍රියමනාප කෙනෙක් වෙන්නෙත් නැහැ. තොල් කළු වෙලා අවබෑ වෙලා තොල් වල තියෙන ලස්සන නැති වෙන බලපාන කරුණු ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් මේ සම්බන්ධව කතා කරන්නේ නැහැ. මම ඉස්සරහට වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. තොල් කළු වීමට බලපාන කරුණු මොනවද කියලා කතා කරන්න. ඉතින් ඔයාගේ තොල් දෙක අඳුර වෙලා තියෙන ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න 100% ප්‍රතිඵල තියෙන ගෙදරදීම හදාගන්න පුළුවන් හරිම ලේසියෙන් පුංචි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් ගැන තමයි අද මම ඔයාලට කතා කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ස්ක්‍රබ් එක හදාගන්නේ කියලා. ඉතින් ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට ඕන වෙන්නේ නැහැ. හරිම පුංචි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අපිට මේ වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ. අපිට මේ ස්ක්‍රබ් එක හදාන්න ඕනි වෙන්නේ සීනි මී පැණි විතරයි. ඉතින් සීනි ගණිතය විශේෂයෙන් මතක් කරන්න ඕනි. ලොකු කැට සීනි එක අරගන්න එපා. එකෙන් ඔයාගේ තොල් දෙක කැපෙන්න පුළුවන්. ඒ නිසා චූටි සීනි එක අරගන්න මතක තියාගන්න ඕනි. අපි හදාගන්න ස්ක්‍රබ් එකෙන් හොඳ ප්‍රතිඵල අරගන්න නම් ඔයා මේ එකතු කරන මී පැණි එක ගොඩාක් හොඳ වෙන්න ඕනි. ඉතින් මම මේ සඳහන් කරන්නේ කඩේ තියෙන කලවම් කරපු මී පැණි. ඉතින් ඒ මී පැණි වලට වඩා ඇත්තටම මේ පැණි ඔයාලට අරගන්න පුළුවන් නම් 100% ප්‍රතිඵල මේ ස්ක්‍රබ් එකෙන් අරගන්න පුළුවන්. මම මෙතනදී අරගන්නේ ඇත්තම මේ පැණි. ඉතින් ඔයාට එහෙම මේ පැණි හොයාගන්න අමාරුයි නම් අපහසුයි නම් කඩේ තියෙන රුපියල් 180ට 190ට වගේ චූටි බෝතල්. ඉතින් ඒ බෝතලයක් අරගෙන මේ ස්ක්‍රබ් එක හදාගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දිගටම ඔයා පාවිච්චි කරොත් ඔයාට ප්‍රතිඵල අරගන්න පුළුවන් වෙනවා. මම මේ ස්ක්‍රබ් එක හදාගන්න ස්ක්‍රබ් කරන වෙලාවට ඉතින් මම මෙච්චර ලොකු ප්‍රමාණයක් නම් හදාගන්නේ නැහැ. මගේ අතට සීනි චුට්ටක් අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට මී පැණි එකතු කරලා තමයි මම මේ ස්ක්‍රබ් එක හදාගන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට ලොකු ප්‍රමාණයක් හදාගෙන කල් තියා ගන්නවා නම් ඔයාගේ අත් දෙකේවත් ඔයා ගන්න භාජනවලවත් ඒ වගේම අමුද්‍රව්‍ය වලවත් වතුර තියෙන්න බෑ. එහෙම වතුර ගෑවිලා නැත්නම් වතුර මික්ස් වෙලා නැත්නම් ඔයාට මේක සති දෙකක තුනක වගේ කාලයක් කල් තියා ගන්න පුළුවන්. සීනි වලින් අපේ තොල් දෙකේ තියෙන මැරුණු සෛලය ඉවත් කරන්න උපකාරී වෙනවා වගේම තමයි මී පැණි වලින් ඔයාගේ තොල් දෙකේ තියෙන අඳුරු ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තෙතමනේ ලබා දීලා හරිම ලස්සනට නිරෝගීව ඔයාගේ තොල් දෙක තියාගන්න පුළුවන් වෙනවා. මේ ස්ක්‍රබ් එක ඔයාට සතියට එක දවසක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා ලිප්ස්ටික් පාවිච්චි කරලා ඔයාගේ තොල් දෙක අඳුරු වෙලා නම් කළු වෙලා නම් මේ ස්ක්‍රබ් එක අනිවාර්යෙන් පාවිච්චි කරලා බලන්න. ඉතින් ස්වාභාවික ස්ක්‍රබ් එකක් නිසා දවසින් දෙකෙන් නම් ප්‍රතිඵල ගන්න බෑ. ටික කාලයක් එක දිගට කරගෙන යන්න. එතකොට ඔයාට ප්‍රතිඵල අරගන්න පුළුවන්. ඉතින් ස්ක්‍රබ් කරාට පස්සේ අමතක කරන්න එපා ලිප් බාම් එකක් පාවිච්චි කරන්න. මම නම් ලිප් බාම් එකක් විදිහට පාවිච්චි කරන්නේ. මේ පැණි චුට්ටක් අරගෙන මගේ තොල් දෙකේ මම ඇප්ලයි කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා පාවිච්චි කරන ලිප් බාම් එකක් හරි මේ පැණි ටිකක් හරි ඔයාගේ තොල් දෙකේ ඇප්ලයි කරගන්න. ඔයා වතුර අඩුවෙන් බොන කෙනෙක් නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ඔයා බාහිරින් මොනතරම් ආලේපන පාවිච්චි කරත් මොනතරම් සත්කාර කරත් ඒ වගේ හරියට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙන එකම හේතුව තමයි ඔයාගේ අභ්‍යන්තරයට ඔයා නිසි සත්කාරයක් කරලා නැති එක. ඉතින් ඔයා බාහිර පෙනුම ගැන හිතනවට වඩා ඔයාගේ අභ්‍යන්තරය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ නිසා දෛනිකව අපිට අවශ්‍ය වන වතුර ලීටර් ප්‍රමාණය ඔයා අරගන්න මතක තියාගන්න ඕනි. මොකද අභ්‍යන්තරයේ හරි විදියට නිසි සත්කාර කරලා බලාගත්තොත් තමයි අපේ බාහිර පෙනුම ලස්සනට නිරෝගීව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ සම්බන්ධව දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා තියාගන්න. මොකද ඊළඟට මම අප්ලෝඩ් කරන වීඩියෝ එක කොණ්ඩ ඉක්මනට වවා ගන්න ආසාවෙන් ඉන්න අයට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification එකකින් ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට නොතේරුණු දෙයක් අපහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදියට එකතු කරන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට reply කරනවා.
වීඩියෝ එක අවසානයේදී ගෑල් ළමයට විශේෂයෙන් මතක් කරන්න ඕනි තොල් ආලේපන වර්ග පාවිච්චි කරනවා නම් ප්‍රමිතියකින් යුතු තොල් ආලේපන වර්ග පාවිච්චි කරන්න මතක තියාගන්න. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්න.